ආයිබෝන් ඔගොල්ලෝ හැමෝම ඉතාමත් ආදරෙන් අදත් අපේ වැඩසටහනට පිළිගන්නවා. මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්නේ බලය කියන්නේ ආයුධවලට එහෙම නැත්නම් ධනයට මිල මුදල් වලට යාන වාහන වලට නැත්නම් Tamanට තියෙන ලෞකික සැප සම්පත් වලට බලය කියලා මිනිස්සු ගොඩක් වෙලාවට ඩිෆයින් කරන්න උත්සාහ කරනවා. හැබැයි ඕගොල්ලෝ දැනගෙන හිටියද අඩි 8ක 4S කාමරයක ඉඳලා මුළු ලෝකෙම වෙනස් කරපු මුළු ලෝකෙම දනගස්සවපු චරිතයක් ඉන්නවා. ඒ තමයි නෙල්සන් මැන්ඩෙලා. ඉතින් එතුමාගේ ජීවිත කතාව ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අවුරුදු 27ක් පුරාවට තමන්ගේම රටේ අපරාධකාරයෙක් විදියට, වැරදිකාරයෙක් විදියට කුඩා හිරමැදිරියක ජීවත් වෙලා අනේක විද දුක් විඳලා කොහොමද ඇත්තටම නෙල්සන් මැන්ඩෙලා ජනාධිපතිවරයා ලෝකය වෙනස් කරේ? නෙල්සන් මැන්ඩෙලා ජනාධිපතිවරයා කියන්නේ දකුණු අප්‍රිකාවේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරයා බවට මුළු ලෝකෙම පිළිගන්නවා. නමුත් එතුමා කොහොමද මේ ක්‍රියාත්මක කළේ? කොහොමද කිසිම ආයුධයක් නැතුව, තුවක්කුවක් නැතුව, මිල මුදල් නැතුව, බෝම්බ පාවිච්චි කරන්නවත් නැතුව, කිසිම දෙයක් නැතුව එතුමා කොහොමද මුළු ලෝකෙම ආදරේ දිනාගත්තේ? ඉතින් නැවතත් ආයිබෝන් ඕගොල්ලෝ පොලිටිකල් වෙබ් YouTube channel එක දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතුලා ඉන්න. කතාවේ ඉතුරු කොටසට අපි දැන් යමු. නෙල්සන් මැන්ඩෙලා කිව්වම අපිට ගොඩාක් වෙලාවට මතක් වෙන්නේ මහා අරගලයක්. ඒ නම පිටිපස්සේ මහා දැවැන්ත අරගලයක් සමාජයේ වෙනස් කරපු කතාවක් තියෙනවා. හැබැයි මේ කතාව පටන් ගන්නේ දකුණු අප්‍රිකාවේ පුංචි ගමකින්. රාජකීය පවුලක උපන් රොලිලාලා මැන්ඩෙලා කියන මේ පුංචි දරුවගෙන් තමයි මේ කතාව පටන් ගන්නෙ. පාසල් යන කාලේ මේ මැන්ඩෙලා කියන කුඩා දරුවට අධ්‍යාපනය ලබා දෙන්න උදව් කරපු ගුරුවරයෙක් තමයි ඇත්තටම ඔහුට නෙල්සන් කියන නාමය තබන්නේ. එතනින් තමයි නෙල්සන් මැන්ඩෙලා කියන නාමය පාවිච්චි කරන්න පටන් ගන්නේ. දකුණු අප්‍රිකාව කියන්නේ විශේෂයෙන් කළු ජාතිකයෝ බහුල රටක්. නමුත් බ්‍රිතාන්‍ය යටත් විජිත වාදය නිසාම මේ දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයෝ බහුලව ජීවත් වෙන්න පටන් අරන් තිබ්බ කාලයක් මේක. ඉතින් ඇත්තටම මැන්ඩෙලා වගේ කුඩා දරුවන්ට සහ මේ කළු ජාතිකයන්ට දකුණු අප්‍රිකාව තමන්ගේ රට වුණත් එය ආරක්ෂාකාරී නොවන රාජ්‍යයක් බවට පත් වෙලා තිබ්බා. ඉතින් වර්ණ භේදවාදී කියන්නේ දකුණු අප්‍රිකාවේ ඉතිහාසය ගැන කතා කරද්දී අපිට කතා නොකර ඉන්න බැරි ප්‍රධාන මාතෘකාව විදිහට අපිට අඳුනගන්න පුළුවන්. මේ රටේ කළු ජාතිකයන් සහ සුදු ජාතිකයන් අතර තිබ්බ ගැටුම ඉතාමත් ප්‍රබල ගැටුමක් විදිහට, සමාජයේ තිබ්බ ප්‍රබල ගැටුමක් විදිහට මුළු ලෝකය පුරා ප්‍රසිද්ධ වෙච්ච ප්‍රශ්නයක්. මේක මේ වර්ණ ભેදවාදී ප්‍රශ්නය අදටත් මුළු ලෝකයේම කතා කරන විශේෂයෙන්ම ශිෂ්‍යයන් පවා මේ ගැන වෙනම අධ්‍යයනය කරන මාතෘකාවක් බවට මේ දකුණු අප්‍රිකාවේ වර්ණ ભેදවාදී ප්‍රශ්නය අපිට අඳුනගන්න පුළුවන්. තමන්ගේම රටේ මිනිස්සු වෙලත් මේ කළු ජාතිකයන්ට ඒ රටේ ප්‍රවාහනය, හොඳ අධ්‍යාපනය, හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා ගන්න ගොඩක් බාධාවන් තිබ්බ මේ සුදු ජාතිකයන්ගේ. ඇත්තටම කිව්වොත් මේ කළු ජාතිකයන්ව කොන් කිරීමක් හැමතැනම අපිට බලා ගන්න පුළුවන්කම තිබ්බ මේ දකුණු අප්‍රිකාවේ මේ කියන කාල පරිච්ඡේදය තුල. ඉතින් මේ කතාව ආරම්භ වෙන්නේ ඇත්තටම කිව්වොත් මේ නෙල්සන් මැන්ඩෙලා කියන දරුවා ශිෂ්‍යයා තමන්ගේ තරුණ වීට එළඹෙනවත් එක්කම මේ නීති විද්‍යාව හදාරන්න පටන් ගන්නවා. නීතිය හදාරන්න පටන් ගන්නවා. ඉතින් නීතිය කියන දේ විෂයක් විදිහට හදාරන්න පටන් ගත්ත මේ නෙල්සන් මැන්ඩෙලාට අවබෝධ වෙනවා මේ සිස්ටම් එක, මේ සමාජය ඉස්සරහට යන විදිය හොඳ නැහැ කියලා, ගැළපෙන්නේ නැහැ කියලා. ඉතින් මේ තරුණ නෙල්සන් මැන්ඩෙලා කියන ශිෂ්‍යයා අතරව කිව්වොත් මේ මොහොතේ තමයි මේ වෙනුවෙන් මේකට විරුද්ධව සටන ආරම්භ කරන්න පටන් ගන්න. මේ මහා අරගලය ආරම්භ කරන්නේ. මෙතනින් පස්සේ තමයි මේ කතාවේ හොඳම හරියට අපි එන්නේ. ඉතින් මේ වර්ණ ભેදවාදී ප්‍රශ්නයට විරුද්ධව අරගලේ පටන් ගත්ත නෙල්සන් මැන්ඩෙලාව ඒ වකට දකුණු අප්‍රිකාවේ ආණ්ඩුව ලොකු ත්‍රෙට් එකක් විදියට, නැත්නම් ලොකු අභියෝගයක් විදියට දැක්කා. ඉතින් මෙහෙම දැක්ක ආණ්ඩුව මොකද කරේ? සුදු ජාතික ප්‍රමුඛ පාලනය මේ නෙල්සන් මැන්ඩෙලාව 1964 දී සිරගත කරනවා. ඉතින් මේ සිරගත කරනවත් එක්කම තමයි ඇත්තටම කිව්වොත් මේ නෙල්සන් මැන්ඩෙලාට
අර මං කිව්ව විදිහේ අඩි 8ක 4 කාමරයක ඉඳන් මේ අරගලය කරන්න පටන් ගන්න වෙන්නේ. මේ නෙල්සන් මැන්ඩෙලාව සිරගත කරේ ඇත්තටම කිව්වොත් මේ දකුණු අප්‍රිකාවේ රොබින් දූපත කියන මහා සාගරය මැද්දේ තියෙන දූපතේ කුඩා සිරමැදිරියක් ඇතුලේ. ඒකෙත් කුඩා සිර කුටියක් ඇතුලේ තමයි මෙතුමව සිරගත කරලා තිබ්බේ. ඉතින් මුළු දවස පුරාම හුණුගල් කඩන්න මෙයාට සිද්ධ වුණා. හුණුගල් කඩලම ඒකේ හුණුගල් වල තියෙන දූවිලි වලට මේ නෙල්සන් මැන්ඩෙලාගේ ඇස් දෙකක් දුර්වල වුණා කියලා අපිට ඉතිහාසය අධ්‍යයනය කරද්දී ඒ කතාවේ සඳහන් වෙනවා. ඉතින් අවුරුද්දටම වගේ ඇත්තටම කිව්වොත් මේ නෙල්සන් මැන්ඩෙලාට හම්බුනේ එක ලිපියක්. ලෙටර් එකක් එන්නේ අවුරුද්දටම එක වතාවක් වගේ තමයි මෙයාට ලෙටර් එකක් කියවන්න වුණත් අවස්ථාව හම්බුනේ. ඒකත් තමන්ගේ පවුලෙන් හම්බෙන ලිපියක් විතරයි. ඉතින් මේ විදිහට මාර විදියට දුක් විඳලා විශාල අභියෝග වලට මුහුණ දෙන්න වුණා මෙයාට මේ සිරගත වෙලා ඉන්න කාල පරිච්ඡේදය තුල. අවුරුදු 27ක් කියන්නේ දශක 3කට ආසන්න කාලයක්. දශක 3ක් හරියටම හිරේ හිටියා වගේ තමයි මේ නෙල්සන් මැන්ඩෙලා සිරගත වෙලා හිටියා කියන කතාව. කොච්චර අභියෝග වලට මුහුණ දුන්නත් නෙල්සන් මැන්ඩෙලා කියන්නේ අභියෝග හොඳට බාර අරගෙන ඒ වෙනුවෙන් අභියෝග වලට අභියෝග කරන්න පුළුවන් මිනිස්සෙක්. ඒක මුළු ඉතිහාසයේදීම එයා ඔප්පු කරලා තියෙනවා. මම මෙහෙම කියන්නේ හේතුව තමයි සිරමැදිරි ඉද්දි මෙයාගේ ශරීරය කොච්චර දුර්වල වුණත් මෙයාගේ මනස, මෙයාගේ නිදහස් අදහස්, මෙයාගේ තිබ්බ අයිඩියොලොජිස්, මෙයාගේ තිබ්බ මතවාද මරා දමන්න බිඳවට්ටන්න කාටවත් හැකියාව තිබ්බේ නැහැ. සිරගෙදර ඇතුළේ ඉන්න කාලේ වුණත් මෙයාගේ සහයෝගයට නැත්නම් මෙයාත් එක්ක හිටිය සහෝදර සිරකරුවන්ට උගන්වන්න ගත්තා. දේශනා පවත්වන්න ගත්තා. අධ්‍යාපනය ලබා දෙන්න ගත්තා. Taman දන්න නීතිය හැමදේම සමාජය ගැන දන්න දේවල් හැමදේම මෙයා කියලා දෙන්න පටන් ගත්තා. ඉතින් මේකේ හොඳම කොටස තමයි මෙයාගේ ඉගැන්වීම් කොච්චර හොඳයිද කියනවා නම් අවසානයේදී මේ රොබින් දූපතේ තිබ්බ සිරගෙදර මැන්ඩෙලා විශ්වවිද්‍යාලය කියලා මිනිස්සු හඳුන්වන්නත් පටන් ගත්තා. මේ කාලේ වෙනකොට එතුමා සිරගෙදර හිටියත් ලෝකේ කතා බහ වෙන චරිතයක් බවට පත් වෙලා තමයි තිබ්බේ. ඉතින් මුළු ලෝකෙම ලොකු ප්‍රෙෂර් එකක් පීඩනයක් මේ සිරගත කරලා තිබ්බ පරිපාලනයට ආවා නෙල්සන් මැන්ඩෙලාව නිදහස් කරන්න කියලා. මේක දිගට මේ ප්‍රෙෂර් එක මේ ආණ්ඩුවට වගේම දකුණු අප්‍රිකාවේ ආණ්ඩුවට වගේ මේ සිරමැදිරි පරිපාලනයට මුළු ලෝකෙම මේ පීඩනය ආවා. ඉතින් ඕකේ අවසාන ප්‍රතිඵල විදිහට 1990 පෙබරවාරි 11 වෙනිදා අවුරුදු 27කට පස්සේ මේ නෙල්සන් මැන්ඩෙලා කියන මතවාදී මිනිස්සයාට නිදහස හම්බෙනවා. සිරමැදිරියෙන් මොව්ව නිදහස් කරනවා. ඉතින් මේ වෙද්දි වයස අවුරුදු 70ක් 71ක් විතර පමණ වෙලා තමයි තිබ්බේ. ජීවිතය අවසානයේට වගේම ඇවිල්ලා. 1994 දී මුළු දකුණු අප්‍රිකාවේ ඉන්න සියලුම ජනතාවට කළු සුදු හැමෝම සියලුම ජනතාවට ඡන්ද අයිතිය ලබා දෙන්න මෙතුමා විශාල කාර්යයක් කරා. ඉතින් 1994 ඡන්දෙන් පස්සේ මෙතුමා නිල වශයෙන්ම දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. මේක ඉතිහාසයේ දේශපාලනය වෙනස් කරපු රන් අවස්ථාවක් විදියට අපිට අධ්‍යයනය කරන්න පුළුවන් හොඳම තැනක්. Tamanට වද දීලා තමන්ව හොඳටම හිර කරලා තිබ්බ සුදු ජාතිකයන්ට විරුද්ධව සටන් කරන්නේ නැතුව, ඔවුන්ට කඩුව දික් කරන්නේ නැතුව, ඔවුන්ට තුවක්කුව දික් කරන්නේ නැතුව, ඔවුන්ට සමාව දීලා දැන් අපි හැමෝම එක ජාතියක්, එක රාජ්‍යයක් කියන දේ තමන්ගේ ජනතාවට හඳුන්වා දීලා ඒ සංකල්පය තමන්ගේ ජනතාවගේ හදවතට දැනෙන්න ඇරලා මෙතුමා මුළු සමස්ත රාජ්‍යයක් රටක්ම දියුණු කරන්න තමන්ගේ සම්පූර්ණ දැනුම මහන්සිය යෙදෙව්වා. මේකට හොඳම උදාහරණය තමයි 1995 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය. ඉතින් දකුණු අප්‍රිකාව මේ අවසන් මහා තරගයේ එක් කණ්ඩායමක් බවට තේරීපත් වෙලා තිබ්බා. මේ වෙනකොටත් ස්ප්‍රින්ග් බුක්ස් කණ්ඩායම කියලා තමයි අපි හඳුන්වන්නේ. මේ දකුණු අප්‍රිකාවේ රග්බි කණ්ඩායමේ හිටියේ තනිකර සුදු ජාතිකයෝ විතරයි. ඉතින් ලෝකේ ගොඩක් රටවල සුදු ජාතික තමයි මේ ක්‍රීඩාව සෙල්ලම් කරේ. ඉතින් කළු ජාතිකයන්ට තහනම් කරපු කළු ජාතිකයන්ට සෙල්ලම් කරන්න බැරි ක්‍රීඩාවක් කියලා තමයි මේ ක්‍රීඩාව අපි හඳුනගත්තේ. නමුත් ඔබ හිතන්න නෙල්සන් මැන්ඩෙලා මේ අවසන් මහා තරගයේදී සුදු ජාතිකයන්ගේ මේ රග්බි ජර්සි එක ඇඳලා ඒ රග්බි ක්‍රීඩාවට ඒගොල්ලෝ පාවිච්චි කරන කැප් එකක් පවා තමන්ගේ හිසට දාගෙන, තොප්පියක් හිසට දාගෙන මේ ක්‍රීඩාව නරඹන්න ඇවිල්ලා හිටියා. මේ අවසන් මහා තරගේ නරඹන්න ඇවිල්ලා හිටියා. ජනාධිපතිවරයා විදියට මුළු ලෝකෙට විශාල
ආදර්ශයක් ලබා දුන්න මොහොතක් විදියට ඉතිහාසයේ නෙල්සන් මැන්ඩෙලා ජනාධිපතිවරයා මේ අවසන් මහා තරගයේදී මුළු ලෝකෙටම අමතක නොවන අවස්ථාවක් බිහි කරනවා. ඉතින් මුළු ලෝකෙම ටීවී එකේ රූපවාහිනී මේ වැඩසටහන මේ අවසන් මහා තරගයේ සජීවීව නරඹද්දී නෙල්සන් මැන්ඩෙලා ජනාධිපතිවරයා තවත් ක්‍රීඩකෙක් වගේ ක්‍රීඩා පිටියට පිවිසෙද්දී මුළු ක්‍රීඩාංගණයම නෙල්සන් මැන්ඩෙලාගේ නම කියලා ඔල්වරසන් දෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ඉතිහාසයේ ක්‍රීඩාවේ තියෙන මහත්මා ගතිය විතරක් නෙමෙයි මුළු සමස්ත මනුෂ්‍යත්වයේම ජයග්‍රහණය කරපු අවස්ථාවක් විදිහට අපිට හොඳ උදාහරණයක් විදිහට මේ ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. 2013 දෙසැම්බර් 5 වෙනිදා මේ මහා දැවැන්ත චරිතයේ ලෝකෙන් සදාටම සමුගන්නවා. ඒ වෙද්දි වයස අවුරුදු 95ක් වෙලා හිටපු නෙල්සන් මැන්ඩෙලා ලෝකෙටම ගොඩාක් දේවල් ඉතුරු කරලා ගිය මිනිස්සෙක් විදිහට තමයි මේ ලෝකෙන් සමුගන්නේ. මිනිස්සුන්ගේ තුවක්කුවල ආයුධවල මුදල්වල තියෙන බලයට වඩා මනුසත්කම නැත්තම් මනුෂ්‍යත්වයේ කියන දේ ඊට වඩා ගොඩාක් බලවත් කියන දේ මුළු ලෝකෙටම උගන්වපු සැබෑ මිනිස්සෙක් විදිහට නෙල්සන් මැන්ඩෙලා ඉතිහාසයට එක් වෙනවා. ඉතින් නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාවෙන් ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ මොනවාද? ඕගොල්ලෝ ඉගෙන ගත්තේ මොනවාද? ඕගොල්ලෝ මේ ගැන තවත් අහලා තියෙන කතා මොනවාද? අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. සමහරක් විට මේ වැඩසටහනේ මට මෙන්ෂන් කරන්න බැරි වෙච්ච සමහරක් තොරතුරු ඕගොල්ලෝ දන්නවා ඇති. ඒ තොරතුරු අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මොකද ඕගොල්ලෝ දාන කමෙන්ට්ස් වලින් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මමත් හිතනවා මම කිව්ව මොන හරිම දෙයක් ඕගොල්ලෝගේ ජීවිතේට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් මේ වගේ තවත් විශ්ලේෂණාත්මක ඒ වගේම ඉතිහාසයේ පීරලා අපිට ගන්න පුළුවන් තොරතුරු ගොඩක් අරගෙන අලුත් වැඩසටහන් වලින් මම ඕගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට දිගටම. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය වේවා. The Political Web YouTube channel ඒ වගේම සමාජ මාධ්‍ය තුල අපිව follow කරලා subscribe කරලා පිට එක්ක එකතු වෙලා ඉන්න.